kasih bukti amma bukan dari sini. කශී කාන්තලේ ඔන්න අපි ෂායෆම් හදරදි පැයට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං හිතන්නේ ඔන්න අපි කලින් ගත්ත දුරකථන නැමතුම එයාට ආන්සර් කරන්න බැරි වුණා නේද? ඉතින් ඔන්න ගොඩක් ආදරය කරන කෙනෙක්ව තමයි කශියෝ මතක් කරන්න කියලා අපිට කිව්වේ. හරි ඔන්න ෂායෆම් ඔන්න සුසර කරලා බලන්න පුළුවන් මේ වෙලාවේ ඔයාගේ කටහඬ ඇහෙනවා මුළු ලංකාවටම කශී. ඉතින් ඔන්න අපි කරන්නේ ගොඩක් ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ හදවත ළඟින්ම අපිට කියන්න අපි මතක් කරන්න මුළු ලංකාවටම දැනෙන්න ඇහෙන්න. ඉතින් ඔන්න කශියෝ මතක් කරන්න කියලා ඔයාගේ ළඟින් ඉන්න ආදරණීය කෙනෙක් තමයි අපිට මේ පණිවිඩය දුන්නේ. ඔව් කශී ඉතින් ඔන්න ඔයාව මතක් කරන්න කියලා අපිට හරියටම ඔන්න මීට පැයකට විතර කලින් තමයි අපිට කිව්වේ. හැබැයි ඉතින් ඔන්න ඒ වෙලාවේ අපිට තිබුණු ගොඩක් දුරකථන නැමතුම් ප්‍රමාණයක් අපිට ගන්න තිබුණා. ඉතින් ඔන්න කශීගේ දුරකථන නැමතුම් අපිට ඔන්න මේ වෙලාවේ තමයි ගන්න හැකියාව ලැබුණේ නේද? හරි ඉතින් ඔන්න කශී ඔයා මොකද කරන්නේ මේ දවස්වල? ගෙදරටලා අදින්නේ? කශීට ඔන්න අපේ විශ්වාස නැත්තම් ඔන්න රේඩියෝ එක සුසර කරලා බලන්න මේ වෙලාවේ ෂායෆම් එකේ මුළු ලංකාවටම ඇහෙන ඔයාගේ කටහඬ. ඉතින් ඔන්න කශී ළඟින් ඉන්න ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි අපිට කිව්වේ ඔයාව මතක් කරන්න කියලා. කශීට හිතෙන්නේ නැද්ද කවුද කියලා? අපි කියමුකෝ කශී නිකන් අපි හිතලා කියමු. කශීට හිතෙන්නේ කවුද කියලා? මන් දන්නේ කියන්නෝ. හරි ඉතින් ඔන්න අපි කියමුනේ. කශී වැඩිපුරම ආදරය කරන්නේ කාටද මේ ලෝකේ? කවුද කියන්නෝ? හරි ඉතින් ඔන්න කශී කියන්නේ නැති නිසා ඔන්න මම කියන්න කවුද කශීව මතක් කරන්න කිව්වේ කියලා. ඉතින් ඔන්න ඔයාව මතක් කරන්න කියලා කිව්වේ ෂෙවාන්. කවුද ෂෙවාන් කියන්නේ? ෂෙවාන් තමයි ඔන්න ඔයාව මතක් කරන්න කියලා කිව්වේ අපිට ෂායෆම් එකට ඔන්න කතා කරලා කිව්වා ගොඩක් ආදරෙයි කියලා කශීට. ඉතින් ඔන්න ඒ ආදරේ වෙනුවෙන් ඔන්න ඕනේ දෙයක් කරන්න ෂෙවාන් ලෑස්ති කියලා කිව්වා. පරිස්සමට ඉන්න කියලා කිව්වා. ඉතින් ඔන්න කශී කවුද ෂෙවාන් කියන්නේ? ඉතින් අපි කියමුකෝ ලංකාවටම හෙන්න. මේ වලමඩ මේ පයිටයක් නේද? ඔන්න මම ඒකයි කිව්වේ. අපි විශ්වාස නැත්තම් මේ වෙලාවේ ෂායෆම් සුසර කරලා බලන්න ඔයාගේ කටහඬ ඔයාටම ඇහෙනවා මේ වෙලාවේ. ඔන්න හදරදි පැයත් එක්ක නික්කයනවා හැමදාම රාත්‍රී 10ට අදත් ඔන්න සුපුරුදු විදිහටම ඇවිල්ලා ඔයාගේ ආලින්දයට ආවේ. ඔයාලා ගොඩක් ආදරය කරන ඔයාලගේ ආදරවන්තයින්ව ඔන්න මතක් කරන්න. ඉතින් ඔන්න කශිය මතක් කරන්න කියලා අපිට ෂෙවාන්ව තමයි පණිවිඩය දුන්නේ. ඉතින් මොකද හිතෙන්නේ කශී? කවුද ෂෙවාන් කියන්නේ? අපිට ආයි බෝයිෆ්‍රෙන්ඩ් නේ. ඉතින් කොච්චර කාලයක් වෙනවද ඔය දෙන්නගේ ආදරේට? අවුරුදු දෙකක් වෙනවා නේද? ඉතින් කශීට වයස කීයද දැන්? 10ට. ආයි කියන්නේ වයස අවුරුදු 16 පටන් ගත්ත ආදර කතාවක් නේද? ඔයා O level කරන වයසේදී පටන් ගත්ත ආදර කතාවක් නේ. ඉතින් දැන් ඔන්න ෂෙවාන් අපිට කශී ගැන ගොඩක් විස්තර කිව්වනේ. ගොඩක් ආදරේ කියලා කිව්වා. ගොඩක් පරිස්සමට ඉන්න කියලා කිව්වා නේද? ඕනෙම වෙලාවක ඕනෙම දෙයකට ඔයාගේ ළඟින් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ෂෙවාන්ට මොනා හරි දෙයක් කියන්න තියෙනවා නම් මේ තමයි හොඳම වෙලාව. මේ all serious නේද? අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න ඔයාට දැන් මේ වෙලාවේ බලන්න බැරි වුණොත් ඔන්න හෙට දවසේදී ඔයාට බලන්න පුළුවන් නේද? අපේ රෙකෝඩ් එකක් කොහොම ඔන්න ඔයාට බලන්න පුළුවන්. අහන්න පුළුවන්. ෂායෆම් තුලින් කායෙන් හරි අහන්න පුළුවන්. අපි කියමුකෝ ෂෙවාන් ගැන. ගොඩක් අය ඔන්න අහගෙන ඉන්න ඔයයි කතාහන මේ වෙලාවේ. ෂෙවාන්ට කියන්න තියෙන්නේ ඉතින් යායනකම බලන් ඉන්න මම යා ගොඩක් ආදරේ කියලා තමයි. හරි ගොඩක් ආදරේ නේද? ඉතින් ෂෙවාන් වෙනුවෙන් ලස්සන ගීතයක් මං කිව්වොත් එහෙම අපි ෂෙවාන්වයි ඔයාවයි එකතු කරගෙන ලස්සන ගීතයකට යමු කියලා. මොකද්ද මේ දවස්වල වැඩිපුරම අහන ගීතේ? හරි. ඉතින් අපි එහෙනම් ෂෙවාන්වයි අපි කුෂී නේද? හරි. ඉතින් ඔන්න ඔය දෙන්න හරි. ඔන්න අපි ෂායෆම් තුලින් ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගේ ආදර කතාව
වසර 2ක් නෙමෙයි නේද? ඉතින් ඔය දෙන්නගේ හුස්ම නතර වෙනකම්ම අනිවාර්යයෙන්ම හැමදාකම එකට ඉන්න ලැබෙන්නේ කියලා ඔන්න අපි සු ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට. නේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න තාම අධ්‍යාපනය ලබන කට්ටිය නේද? ඉතින් හොඳට ඉගෙනගෙන ඉස්සරහ වැඩ කටයුතු සාර්ථකම වෙන්න කියලා ඔන්න ෂායිෆ්ම් තුලින් එක්කව ඔයගොල්ලන්ට හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ක්ෂී ඔන්න අපි සමගන්නවා ෂෙවොන් එක ආදරෙනින් අපි ලස්සන ගීතයකට යමු. කුෂි එක ෂෙවොන් හතර දිපේ. and